ආයුබෝවන් මේක ඇත්තටම බිලියන ගාණක් පරණ හරිම නාට්‍යමය සිදුවීම් පිරුණු කතාවක්. ඔව් අපේ මේ ග්‍රහලෝකයේ හැදිච්ච විදිහ ඒක වෙනස් වෙච්ච විදිහ හරියටම අපේ මූලාශ්‍රත් කියන විදිහට ග්‍රාහකවලන් බැට කාලා වෙන ග්‍රහලෝකවල හැප්පිලා මිදිලා ගිහින් ආයෙත් උණු වෙලා ජීවේ බිහි වෙලා වද වෙලා හරිම සංකීර්ණ ගමනක් ඇත්තටම. ඉතින් අපි බලමු මේ දිග කතාවේ වැදගත්ම සන්දිස්ථාන ටිකක් අද කතා කරන්න. ඒක හොඳයි. මොකද මේ අතීතය දිහා බලුවම අපේ වර්තමාන ලෝකය ගැන වගේම අනාගතය ගැනත් යම් අදහසක් ගන්න පුළුවන් වෙනවා නේද? ඇත්තම. එහෙනම් අපි පටන් ගමුක මුලින්දම මේ අවුරුදු බිලියන 4.5ක විතර කලින්. සෞර ග්‍රහ මණ්ඩලයේ ආරම්භය? ඔව්. අර වායු දූවිලි වලාවක් තිබිලා ඒක කැරකිලා මැද සූර්යයක් පත්තු වෙනවත් එක්කම තමයි පෘථිවිය වගේ ග්‍රහලෝක හැදෙන්නේ. මුල් කාලේදී තීම් පෘථිවිය කියන්නේ හරියට ගිනි ගුලියක් වගේ නේද? ඔව් උණු ලාව තමයි හැමතැනම. ගිනි කඳු පිපිරුවා හරියට. එතකොට අර වායු වලින් කියන්නේ හයිඩ්‍රජන් සල්ෆයිඩ් මීතේන් වගේ. කාබන් ඩයොක්සයිඩ් එහෙමත්. ඔව් කාබන් ඩයොක්සයිඩ්. ඔන්න ඔය වායු වලින් තමයි මුල්ම වායුගෝලය හැදිලා තියෙන්නේ. හුස්ම ගන්න නම් බෑ ඉතින් ඒකේ. හරිම විෂ සහිතයි. ඒ වගේම ඒ උණුසුම් ආරම්භයේදීම වගේ තවත් ලොකු සිදුවීමක් වෙනවා. අර ගැටුම නේද? ටියා. හරි. ටියා කියලා අඟහරු තරම්ම වගේ ලොකු වස්තුවක් පෘථිවියේ හයියෙන් හැප්පෙනවා. හිතා ගන්නත් බෑ ඒකේ සයිස් එක. ඒක තමයි. ඒ ගැටුමෙන් විසිවෙච්ච කැලි එකතු වෙලා තමයි අපේ හඳ හැදුනේ කියලානේ දැනට තියෙන ප්‍රධානම මතය. ඒකෙන් පස්සෙත් ඉතින් කල් යනවා පෘථිවිය ටික ටික නිවෙන්න පටන් ගන්නවා. ඔව් අවුරුදු බිලියන 3.8ක විතර කලින් වගේ. එතකොට තමයි අර වායුගෝලයේ තිබුණු ජල වාෂ්ප වැස්ස වගේ ඇවිල්ලා ඝනීභවනය වෙලා ඝනීභවනය වෙලා පළවෙනි මහා සාගරය හැදෙන්නේ. මුළු ලෝකෙම වතුරෙන් වැහිලා නිකන් ජල ලෝකයක් වගේ. ජීවයට අවශ්‍යම දේ ජලය ලැබුණම ඉතින් වෙඩි කල් යන්නේ නැහැ නේද? අවුරුදු බිලියන 3.7ක් විතර වෙද්දී මුහුදේ අර මුල්ම හරිම සරල අන්වීක්ෂීය ජීවීන්. පළවෙනි ජීවීන් බිහි වෙනවා. හැබැයි ඉතින් හැමදාම වතුර ලෝකයක් විදියට තිබුණෙත් නැහැ. අර ක්‍රේටන කියන අර මුල්ම ගොඩබිම් කොටස්. හරි. ඒවා මතුවෙන්න පටන් ගන්නවා. ටික ටික එකතු වෙලා වාල්බරා වගේ මුල්ම කුඩා සුපිරි මහද්වීපත් හැදෙනවා. ඒත් එක්කම තවත් ලොකු වෙනසක්. අර ඔක්සිජන් කතාව. ඒක හරි වැදගත්. අවුරුදු බිලියන 2.4කට විතර කලින් සයනොබැක්ටීරියා කියලා ජීවි කාණ්ඩයක්. අර නිල්කොළ ඇල්ගී කියන જાතියේ. ඒ වගේ. එයාලා ප්‍රභා සංශ්ලේෂණය පටන් ගන්නවා, හිරු එළියෙන් කෑම හදනවා. එතකොට අතුරුඵලයක් විදිහට ඔක්සිජන් පිට වෙනවා. හරියටම. එතකොට වායුගෝලයේ ඔක්සිජන් වැඩි වෙනවා, කාබන් ඩයොක්සයිඩ් අඩු වෙනවා. ඒකෙන් මොකද වෙන්නේ? මුළු පෘථිවියම මිදිලා යනවා. පළවෙනි මහා හිම යුගය. බලන්නකෝ වෙනස් වීම. මහද්වීප තැටිත් ඉතින් දිගට මෙහා මෙහා යනවානේ. සුපිරි මහද්වීප හැදෙනවා, ආයෙ කැඩෙනවා. අර රෝඩීනියා කියලාත් එකක් තිබුණේ නේද? රෝඩීනියා. සමහර විට මෙතෙක් බිහි වෙනු ලොකුම එක වෙන්නත් පුළුවන්. මේ අතරේ ජීවියක් නිකන් ඉන්නේ නැහැ. අර කේම්බ්‍රිය පිපිරුම. ඒක පුදුම දෙයක්. ඒක නම් මේනයි. අවුරුදු මිලියන 540ත් 485 අතර කාලෙදී සාපේක්ෂව පොඩි කාලයකින් කටු කවච වගේ අමාරු කොටස් තියෙන සත්තු ගොඩාක් එකපාරට වගේ බිහි වෙනවා. විවිධත්වය ශීඝ්‍රයෙන් වැඩි වෙනවා. අර ට්‍රයිලොබයිටාවන් එම මතකද? ඔව් පොසිල් වල එහෙම දකින්නවා. ඒත් ඉතින් ජීවයේ ගමන සුමට එකක්ම නෙවෙයි. වන්දවීම් කියන දෙත් මේ කතාවේ කොටසක්. පළවෙනි මහා වන්දවීම. ඕඩවිසියානු සිලුරියානු. හරි. අවුරුදු මිලියන 440කට විතර කලින් දේශගුණේ වෙනස් වීමක් තමයි හේතුව වෙන්නේ නැත්තේ. මුහුදේ ජීවීන් තමයි ගොඩක්ම නැති උනේ. ඒත් ජීවේ ගොඩබිම් අල්ලගන්න පටන් ගන්නව නේද? ඔව්. අවුරුදු මිලියන 420 354 කාලෙදී පළවෙනි ගස් හැදෙනවා. ගොඩබිම කොළ පාට වෙනවා. ඊට පස්සේ සත්තුත් එනවා. කාලයත් එක්ක අවුරුදු මිලියන 250කට කලින් වගේ අන්තිම සුපිරි මහද්වීපය පැන්ජියාව හැදෙනවා. ඒත් එක්කම වගේ තමයි අර ලොකුම විනාශය වෙන්නේ. මහා මරණය. පර්මියන් ට්‍රැසික් වන්දවීම. ඒක තමයි පෘථිවි ඉතිහාසයේ දරුණුම වන්දවීම. නවහාරත් පසක් විතර ජීවීන් නැති වුණා කියලානේ කියන්නේ. ඔව්. හේතුව බොහෝ විට අධික යමහල් ක්‍රියාකාරීත්වය නිසා හරිතාගාර වායු වැඩි වෙලා ලෝකයේ අධිකව රත් වීම. හිතා ගන්න තමාරුයි මේ වගේ දෙයක්. ඒත් ඒ හිස්සුණු තැනට තමයි අලුත් කට්ටියක් එන්නේ. ඩයිනෝසරයන්. මහමරණයෙන් පස්සේ අවුරුදු මිලියන 240ක් 230කට කලින් වගේ මතු වෙලා අවුරුදු මිලියන 150ක් විතර එයාලා තමයි ලෝකය පාලනය කරන්නේ. ආර්ජෙන්ටිනෝසරස් වගේ අති දැවඳ සත්තු. ටීරෙක්ස් වගේ බිහිසුණු විලෝපිකයෝ.
ඒ කාලෙම තමයි පෑන්ජියාවත් කෑලි වලට කැඩිලා අද තියෙන මහද්වීප හදන්න පටන් ගන්නෙත්. ඒ ඩයිනෝසරයන්ගේ කාලෙත් එකපාරටම ඉවර වෙනව නේද? අවුරුදු මිලියන 66කට කලින්. ඔව් අර ග්‍රාහක ගැටුම. මෙක්සිකෝව හරියට කිලෝමීටර් ගාණක් පළල ග්‍රාහකයා කඩාගෙන වැටෙනවා, දූවිලි වලාවකින් අහස වැහෙනවා, හිරු එළිය නෑ. දේශගුණය සම්පූර්ණයෙන්ම අවුල් වෙනවා. ඒකෙන් ඩයිනෝසරයන් වඳ වෙලා යනවා. ඒකේ යාලට නරක වුණාට වෙන කට්ටියකට වාසියක් වුණා. හරියටම ක්ෂීරපයින්ට. එයාලා ඒ වෙනකම් පොඩියට රැහැසේ වගේ හිටියේ. ඩයිනෝසරයන් නැති වුනම එයාලට ඉඩ ලැබුණා. අපේ මුතුන් මිත්තෝ තැටළුවා. ඕ එතනින් තමයි මිනිස් පරිණාමයේ කතාවත් වේගවත් වෙන්නේ. මුලින්ම අර අවුරුදු මිලියන 6කට කලින් සැහැලැන්ද්‍රුපස් වගේ. ඊට පස්සේ දෙපයින් ඇවිදීම අවුරුදු මිලියන 4කට කලින් වගේ. ගල් ආයුධ හදනවා මිලියන 3කට කලින් වගේ. ගින්දර පාලනය. ඒකත් ලොකු දෙයක්. අවුරුදු 800,000කට කලින්. මොලේත් ලොකු වැලව කතා කරන්න පටන් ගන්නවා. අන්තිමට මෑතකදී කියන්නේ අවුරුදු 40000ත් 15000ත් අතර කාලෙදි වගේ හෝමෝ සේපියන්ස් කියන්නේ අපි විතරක් ඉතුරු වෙනවා. අනිත් මානව විශේෂ නියැන්ඩර්තාල් වගේ අය. නැති වෙලා යනවා. එතනින් පස්සේ කතාව හරි වේගවත්. අවුරුදු 10000කට කලින් ගොවිතැන, ගම්මාන නගර. ඊට පස්සේ අවුරුදු 250කට විතර කලින් කාර්මික විප්ලවය. ඒකෙන් නම් ලෝකය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. තාක්ෂණය, සමාජය. ජනගහනයත් පිම්මේ වඩි වුණා නේද? ඔව් 1804 දී යන්තම් බිලියනයයි 1920 දී 2යි දැන් බිලියන 7ත් පැනලා. 60ටම පුදුම වේගයක්. ඔව්. හැබැයි මේ වේගවත් වර්ධනයත් එක්කම අපි අලුත් අභියෝග ගොඩකට මුහුණ දීලා තියෙනවා. අපේ මූලාශ්‍රයේ අන්තිමටත් ඒක කියනවා. දේශගුණික විපර්යාස. ඔව්. ලෝකීය උණුසුම් වීම, මුහුදු මට්ටම ඉහළ යන එක, ඒ වගේ දේවල්. අනිත් පැත්තෙන් ජෛව විවිධතාවයේ වේගයෙන් නැති වෙලා යනවා. සත්තු පැලෑටි වර්ග වඳ වෙලා යන වේගය වැඩි කියන්නේ. හරියටම. මූලාශ්‍රයේ ඉඟිකරන විදිහට මේ తত্ত্বය මේ විදිහටම ගියොත් වෙනස් නොවොත් අපි තවත් මහා බඳවීමකට 6 වෙනි මහා බඳවීමකට මුහුණ දෙන්න ඉඩ තියෙනවා කියන එක. ඒක තමයි වරපතල කාරණය. ඉතින් මේ මුළු කතාවම බැලුවම ගැටුම්, ලොකු වෙනස්කම්, ජීවයේ ඔරුත්තු දීමේ හැකියාව, ඒ වගේම එක කොච්චර බිඳෙන සුළුද කියන එක. මේ ඔක්කොම එකට කැටිවුණු ඇත්තටම අදහ ගන්න බැරි ගමනක් පෘථිවිය ඇදිත් තියෙන්නේ. ඒක ඇත්ත. ඉතින් අවසාන වශයෙන් අපිට හිතන්න දෙයක් ඉතුරු වෙනව නේද? මේ මූලාශ්‍රයත් අන්තිමට මතු කරන ප්‍රශ්නයක් තමයි මේක. පෘථිවිය අතීතයේ දිහා බලද්දී මේ දැවැන්ත වෙනස්කම්, වන්දවීම්, නැවත නැගිටීම් දැක්කම අපේ වර්තමාන ක්‍රියාකාරකම් විශේෂයෙන්ම දේශගුණික විපර්යාස සහ ජෛව විවිධත්ව හානිය දිහා බලද්දී මේවා පෘථිවියේ මීළඟ පරිච්ඡේදය ගැන අපිට මොන වගේ ඉඟියක් දෙනවයිද?